Hey guys, මේ වගේ රස පැස්ටා එකක් අද හදමුද? එන්නකෝ කියලා දෙන්න මේක හදන විදිය. ඒකට අපිට ඕන කරන්නේ තඹගත්ත පාස්ටායි, පාම් පිටි, ලුණු, කෑලි මිරිස්, ගම් මිරිස්, බිත්තර, sausages, fresh milk, butter සහ කපාගත්ත එළවලු. මුලින්ම පෑන් එකක් ලිපේ තියාගෙන ඒකට තෙල් ටික එකතු කරගමු. මුලින්ම අපි සොසේජ් ටික තමයි ෆ්‍රයි කරගන්නේ. මොකද ඒක හොඳට ෆ්‍රයි වුණාම තමයි රස වැඩි. ඊට පස්සේ සොසේජ් ටික හොඳට ෆ්‍රයි වෙද්දී අපි සුදු ලූණු ටිකයි රතු ලූණු ටිකයි එකතු කරගන්නවා. ලූණු ටික ගොඩාක් වෙලා බැදෙන්න දෙන්නේ නැහැ. ටික වෙලාවක් ලූණු ටික හොඳට බැදීගෙන එද්දී අපි එළවලු ටික එකතු කරගන්නවා. මුලින්ම දාන්නේ කැරට් ටික. අන්තිමටම තමයි ලුණු කොළ ටික එකතු කරගන්නේ. කැරට් ටික එකතු කරගෙන කැරට් ටික හොඳට බැදීගෙන එද්දී ඊට පස්සේ කෑලි මිරිස් කුඩුයි ලුණු කුඩු පොඩ්ඩකුයි ගම්බිරිස් කුඩුයි අපි මේකට එකතු කර ගන්නවා. ඊට පස්සේ ඒකත් හොඳට කවලම් කරලා අන්තිමටම ලුණු කොළ ටික අපි එකතු කර ගන්නවා. මේකට ඕගොල්ලන්ට කෑලි මිරිස් ඕන නම් තව වැඩි කරගන්න පුළුවන්. සැරට කන්න ආසයි ඉන්නවනම්. මම නම් එකතු කරගත්තේ පොඩ්ඩයි. කැරට් ටික හොඳට ෆ්‍රයි වුණාට පස්සේ අපි මේ පෑන් එකෙන් අයින් කරලා වෙන භාජනයකට දාගන්න ඕනේ. ඊට පස්සේ තමයි අපි පැස්ටා එක හරියටම හදාගන්න පටන් ගන්න යන්නේ. ඒකට අපි මේ පෑන් එකම ආයෙ අරගෙන බටර් ටිකක් එකතු කරගන්න. බටර් ටික එකතු කරගෙන ඒක හොඳට මෙල්ට් වෙද්දී ඒකට පාම් පිටි ටිකක් එකතු කරන්න ඕනේ. ගොඩක් එකතු කරන්න එපා. පොඩ්ඩක් එකතු කරගන්න. ඊට පස්සේ හොඳට මේක මික්ස් කරන්න තමයි තියෙන්නේ. පාම් පිටි ටිකයි බටර් ටිකයි හොඳට මික්ස් වුණාට පස්සේ ඒකට අපි බිත්තරයක් එකතු කර ගන්නවා. ඊට පස්සේ බිත්තරෙත් හොඳට මිශ්‍ර කරලා ඒකට ෆ්‍රෙෂ් මිල්ක් පොඩ්ඩක් අපි එකතු කර ගන්නවා. ඊට පස්සේ ඉතින් තියෙන්නේ පැස්ටා ටික එකතු කරගන්න තමයි. මාරම ලේසි නේද ළමයි මේක හදන්න. මම මේක මැදදී කෑලි මිරිස් පොඩ්ඩක් තව එකතු කරගත්තා. මට හිතුණා මුලින් දාගත්ත ප්‍රමාණය මදි වගේ කියලා. ඔන්න දැන් ෆ්‍රෙෂ් මිල්ක් ටිකයි කෑලි මිරිසුයි බිත්තරයි පාම් පිටි ගම්බිරිස් කුඩු පොඩ්ඩකුයි ආයි දාලා මෙන්න මේ විදිහට හොඳට රත් වෙද්දී අපි පැස්ටා ටික එකතු කර ගන්නවා. පැස්ටා ටික එකතු කරගෙන හොඳට මික්ස් කරන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ මේක හොඳට මික්ස් වුණාම අර අපි මුලින් ෆ්‍රයි කරගත්ත මික්ස් එක තියෙන්නේ අපේ එළවලු මිශ්‍රණය මේකට එකතු කර ගන්නවා. එළවලු මිශ්‍රණෙත් පොඩ දාලා හොඳට මික්ස් කරාට පස්සේ ඉතින් තියෙන්නේ මේකේ රස බලන්න තමයි. ඕගලන්ගේ ගෙදර චීස් තියෙනවා නම් මේකට චීස් ටිකකුත් ඇඩ් කරගන්න. එතකොට නම් ඉතින් කොහොමත් රසයිනේ නේද? එහෙනම් ඊට පස්සේ පාස්තා හදද්දී මෙන්න මේ විදිහට හදලා බලන්නකො මං කියනවට හැමෝම ආසාවෙන් කයි. එහෙනම් මේ වගේ රස රෙසිපීස් ඕගලන්ට ඉස්සරහට බලන්න ඕන නම් අමතක කරන්න නැතුව මගේ YouTube channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න. එහෙනම් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් ඊළඟට හම්බෙමු. bye bye. මෙච්චර රහට හදපු පාස්තා එකේ රහ බලන්න නැතුව කොහොමද? ඒකේ රහත් බලලම අපි වීඩියෝ එක ඉවර කරමු නේද? මාරම රහයි ළමයි. bye bye.